මේකත් අර මීමුරේ වගේ එතන ඒ වගේ මේකක් තියෙන්නේ නේ මේ හරි අර මේ මීමුරෙත් ගිහිල්ලා අර ගමකට යන්නේ මට ඒක නම් මතකනේ එතන මම වීඩියෝස් වලින් දැකලා තියෙනවා ඒක තැනත් මේ වගේ තැනක් තියෙන හරි ලස්සනයි එතන කොපේ ගයිඩ් ඉන්නවද ගයිඩ් එනවා අපි පස්සේ ගමන් සගේ අපි හරි ලස්සනයි ඉතින් නේද සමහර වෙලේ ආයවල් තියෙනවා හඳු පන්ති උඩ පාරක නෑ මේ තව ගොඩක් දුරයි වෙන්න ඕනේ අපි මේ ප්ලෑන් කරලා ආපු ගමන නෙමෙයි මේක අනිවාර්යයෙන් මේක කියන්නවා ඔව් ඒක ප්ලෑන් කරලා ආපු ගමන නෙමෙයි මේක බඩේරුම ශාල යාට මාස ගානකින් ඇහැලා නැහැනේ ගයිඩ් පොඩි අකුරු පොබ්බයක් තමයි හොඳයි දැන් පාරින් හැමෝටම හබුලාගෙන එතනින් යන්න දෙන්න මාරම පැහැදිලි බලන්න වගේ හිතලා මාර සල්ලිකයක් තියෙනවා නගින්න බලන්න ඔයා ඔයා මේ wow යමු ඔයා වැන්නොත් එහෙනම් වීඩියෝ එකේ අන්තිමට දැම්ම හැකියි අවුලක් නෑ ඊට පස්සේ කලර් වැඩි නැල්ල එකට මගේ නම දාන්න ඊට පස්සේ කලර් අමන්නේ ඇල්ලේ නෙමෙයි අපි අද යන්නේ අපූර්ව ගමනක් කියලා කිව්වත් මං හිතන්නේ මං හරි. නගරයේ කාර්යබහුලත්වයේ මිදලා මේ වනාන්තරයේ හතගැස්ම වගේ ගලාගෙන යන ඇලදුල දිගේ අඩියෙන් අඩිය ඉස්සරහට යන ගමනේ අපිට තවත් අත්දැකීම් සමුදායක් ජීවිතේට එකතු වෙනවා.
ඒ වගේම තමයි අපිට අද එකතු වෙලා ඉන්න හොඳ ගමන් සමගයි. එන ඉස්සරහට යමු අපි යත් එක්ක මේ සොඳුරු මොහොතවල් සොඳුරු විදිහට ඉඳ ගන්න. ඒ වගේම තමා මේ ගමනේ අපි යන මේ වනාන්තරය ගැනත් කිව යුතු යමක් තියෙනවා. මේක මේ දුම්බර කඳුකරේ හා සීමාවේ තිබෙන කැලෑ රොදක්. මේක හරියටම කිව්වොත් නකල්ස් කඳු පන්තියේ නැගෙනහිර බෑවමේ තමයි පිහිටලා තියෙන්නේ. හසලක පැත්තට එනවා නම් ඔයාලට බලන්න පුළුවන්. මේකට එනකොට ඇතුළට එනකොට ප්‍රවේශ පත්‍රයක් මිලදී අරගෙන වන් රොදට ඇතුළු වෙන්න පුළුවන්. හරි අපි යමු මේකේ මේ තවත් සැඟවුණු ලස්සන කතන්දර තියෙනවා. අපි දියල් ළඟටම ගිහිල්ලා අපි ඒ කතන්දරෙත් අහලා බලමු. යම් බලන්න. අන්න තියෙන ඇල්ල නම් අර. එතනට ආවට වගේ පේනවා. සෑහෙන දුර යන්න තියෙනවා. අපිට අද දවසම ඇයි වගේ. ඒක වෙන්න ඕනි. පේන්නේ ඒකද? මෙතෙන්ට පේනවද දන්නේ නැහැ. බලන්න මේ ගස් හැදිලා දිනේදී මාරම ලස්සනට නිකන් අර බොන්සයි කරලා වගේ නිකන් හැදිලා දිනේ ගස්. අර මනුස්සය කෝනේ පහළට බහින්න ඕනේ කියලා. බහිද්දි මුලින් හම්බෙනවා කෝවා මේ අර පොඩි ඇල්ල මේ පළුව වැටුන එක. ඒකෙන් පහු කරන් යන්නේ කෝවා මේ පල්ලට මේ රත්නල්ල බලන්න. යන්න. ගයිස් අපිට පාර වැරදුනා. අපි දැන් ආපහු යනවා. නෑ යා. හිතන්නේ තව අපි දුර යන්න ඕනේ. මේ හරිය නාය ගිහිල්ලා තියෙන සෑය ඉන්න.
පරිස්සමින් ඈ. පටල ගන්න එපා. අඩිය පැටලුණොත් ඉවරයි. මේ නගින්න තියෙන දිහා. ඔය යන් ඉස්සර. යා ඉස්සරහින්. යා. ළඟයි දැන්. අර තියෙන මේක වෙන්න ඕනේ. ඔය තියෙන ගහලා. යද්දි යන්න වෙන පාරක් නැහැ. රත්නැල්ල වතුරට බයයි නේ. මෙතන බෝඩ් එකක් ගහලා තියෙන මම හිතන්නේ මෙතනින් පල්ලෙහාට වෙන්න ඕනේ. පරිස්සමෙන්. මේ ලෙස්සන උපසක් තියෙන්නේ. කලින් ය. වැන්නොත් මාත් එක්ක වෙනවද? Barisin Are na yan ganon na yan. මෙතන දිනා හින්න ලොකු ගහක්. අර ලස්සනයි. එතන නැවිතලා ඉන්නත් පුළුවන්. Yep.
ඇල්ලි සද්ද නම් එහෙනවා. ඇල්ලි සද්ද නම් එහෙනවා. මේක ඔයාලට අමාරු වෙන්නේ නගිනකොට. බහිනකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වුණාට සාමාන්‍යයෙන් දැන් අපි කන්දක් නගිනවා කියමුකෝ. නැගලා බහිනකොට තමයි අමාරු ගොඩක් වැඩි. මේ ආර්යා කොහින්ද නේ ගියේ? එයා ටක් ටක් ගාලා පල්ලෙහාට බහැලා. ඔව් බලන්න. ආර්යා ටක් ගාලා පල්ලෙහාට බහැලා. එයා පාර දන්නවා අපිට. ඒක හදන්න හරි පාර වර්ධින්න පුළුවන්. මොකද අර පාර දිගේ කෙලින්ම යනකොට අපි දන්නේ නැහැ ඒ පාරේ කොහාටද යන්න තියෙන්නේ කියලා. දැන් අර එතන බෝඩ් එක ගාමින් පල්ලෙහාට පොඩි පාරක් තිබුණා. අර ඇල්ලි සද්දෙත් එක්ක තමයි හොයාගත්තේ කොහෙන්ද යන්නේ කියලා. නැත්තම් හොයාගන්න හරි අමාරුයි. අපි දන්නේ නැහැ නේ කට්ටිය. වීඩියෝස් පොත දෙනවා. කවුරු නොදන්න කෙනෙක්ට එනවනම් සමහර විට අපිට වගේ පාර වර්ධින්න පුළුවන්. guys අපි මම හිතන්නේ වතුර ගොඩක් අඩුයි මෙතන. ඒ කියන්නේ දැන් මම හිතන්නේ කට්ටිය කියනවා ගම්වල කට්ටිය කියනවා මාස දෙකකින් විතර වැස්ස නැහැ කියලා. සෑහෙන වතුර අඩු තත්ත්වයක් තමයි පෙන්නේ. ආර්යාගේ මයික් එක මම ගත්තා. එයාද කතා කරන්නේ මං තමයි අද කතා කරන්නේ. වතුර අඩුයි අද. ලස්සනයි. මාර ලස්සනයි. වැල්ල තියෙන්නේ තනි කර. නාන්න පුළුවන් නේ. මේ තමා කළුව වැටුණු ඇල්ල. ඉතින් එතකොට මේකට ඉහලින් එනවා රත්න ඇල්ල. මේ දෙකම එන්නේ හසලපොය හරහා. මේ කළුව වැටුණු ඇල්ල සාමාන්‍ය මීටර 30ක් පමණ උසකින් යුතු නගර ස්කන්ධකරයේ පහළින් පිහිටි පාරිසරික පද්ධතියට අයත් වෙන අතර බොහෝ පුද්ගලයන්ගේ ඇස් නොගැටීම හේතුවෙන් මේක හුදකලා පාරිසරික පද්ධතියක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමා මෙහි තියෙන ජනප්‍රවාද වලට අනුව මේ දියැලට නම හැදුන හැටි ඒක හරි ලස්සන අපූර්ව කතාවක්. මේ අවට ඉඳලා තියෙනවා කළුව කියලා පුද්ගලයෙක්. මෙයා මේ සාමාන්‍ය දඩයමේ යන පුද්ගලයෙක්ලු. දවසක් කොහොම හරි මෙයා මේ ඌරෙක් පස්සේ කැලෑ ඌරෙක් පස්සේ පන්නගෙන යනකොට ඔයගලන්ට ඔය පේන ගල්තරා උඩින් දුවගෙන යනකොට තමයි පය රිස්සලා වැටිලා ඒ වැටිච්ච වෙලාවෙ මේ
ඒ කළුව කියන පුද්ගලයා මියදිලා තියෙන්නේ. එදා පටන් මේ ගමේ මිනිස්සු අර කළුවා වැටිච්ච ඇල්ල කළුවා වැටුණු ඇල්ල විදිහට ජනප්‍රවාදවල සඳහන් වෙනවා. කොහොම නමුත් ഇത് හරි ලස්සන දිය ඇල්ලක්. බලන්න සුන්දරත්වයේ විඳ ගන්න එන්න පුළුවන් අය ඇවිල්ලා බලන්න. කියන්නේ ලොකොට සෙනග එන යන තැනක් නොවෙන නිසා මේක හරි සෑහෙන වෙලාවක් වුණත් ඇවිල්ලා ඉඳලා නිදහසේ බලලා යන්න පුළුවන් හරි ලස්සන තැන. අපි යන්නර මාර්ගය දිගේ තමයි පහළට බැස්සේ. දැන් ඉතින් හපව ඒ කන්ද නගින්න ඕනේ. යා. අපි නගිමු.